Lesson structure and sequence and course fee by lesson. මේ පාඨමාලාවේ පාඩම් වල සැකැස්ම සහ පාඨමාලාවේ දිනක වටිනාකම පාඩමක වටිනාකම කියලා කියන කාරණාව පැහැදිලි කරොත් මේ පාඨමාලාව ආරම්භ කරන වෙලාවෙම ඔයාලට දැනගන්න පුළුවන් මේ පාඨමාලාව අවසාන වෙන දිනේම මොනවද ඔයා ඉගෙන ගන්න කියලා. ඒ වගේම මැද්දේ තියෙන යම්කිසි එක පාඩමක දින කීයක් පවතිනවාද? එක පාඩමක් ඉගෙන ගන්න හතරවෙනි දිනේ මොනවද ඔයා ඉගෙන ගන්න? පළවෙනි දිනේ මොනවද ඉගෙන ගන්න කියන කාරණා ඔයාට මේ පහළ තියෙන තොරතුරු වලින් දැනගන්න පුළුවන්. එතන සඳහන් කරලා තියෙනවා නිවැරදිව. ඒ වගේම එක පාඩමක වටිනාකම දිනක වටිනාකම කොච්චරක්ද? ඔයා මේ ඉගෙනගෙන ඉවර වෙලා තමයි හැම වෙලේම මේ පාඩමට මුදල් ගෙවන්නේ. එතකොට තමන් ඉගෙන ගන්නා වූ අද දවසේ ඉගෙන ගන්නා වූ පාඩමේ වටිනාකම කොච්චරක්ද? ඒ වගේම අද දවසේට අදාළ පාඩම පළවෙනි පාඩම නම් පළවෙනි පාඩමේම වටිනාකම කොච්චරක්ද? එක දිනක වටිනාකම කොච්චරක්ද කියන කාරණාව ඔයාලට මෙතන පහළ සඳහන් කරලා තියෙනවා. ඔයාට ඒක නිවැරදිව බලා ගන්න දැනගන්න පුළුවන්. ඒ වගේම මේ පාඨමාලාවේ මේ අද හතරවෙනි පාඩමේ 10 වෙනි දවසේ මොනවද මම ඉගෙන ගන්නේ කියන කාරණාවට අදාළ සීක්වෙන්ස් එක සම්පූර්ණයෙන්ම මේ පහලින් සඳහන් කරලා තියෙනවා. ඔයා මේ පාඨමාලාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට බොහොම වටිනවා නිවැරදිව කොහොමද මේ පාඨමාලාවට අදාළව ඉගෙනුම් ක්‍රමවේදය දිනයකට ඉගෙන ගන්නේ මොනවද, අද දවසේ ඉගෙන ගන්නේ මොනවද කියන කාරණා මේ පහළ අදාළ තොරතුරු වලින් සම්පූර්ණයෙන්ම නිවැරදිව දැනගන්න හැකියාව තියෙනවා.